හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා. මම අද ගෙනාවේ රසම රස ටී ටයිම් එකට ගන්න පුළුවන් පැණි රොටි රෙසිපියක්. බලන්න යමු එහෙනම්. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය පිටි ග්‍රෑම් 200යි. ඔයගොල්ලන්ට පිටි ග්‍රෑම් 500ක් වුණත් ගන්න පුළුවන්. මම ගත්තේ අද පිටි ග්‍රෑම් 200යි. සීනි ග්‍රෑම් 50යි. බෑයක පොල් ගාගත්තා. පොල් තෙල් ස්වල්පයක් අරගත්තා. අවශ්‍ය ප්‍රමාණයට ගත්තා. ලුණු ගත්තා. මුලින්ම පිටි ටික වාජනයකට අනා ගන්නවා. දාගෙන අනා ගන්නවා. පොල් ටිකක් දාලා කවලම් කරගෙන අනා ගන්නවා. අනාගෙන පොල් තෙල් ටිකක් දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා හොඳින් අත් ගහගෙන ගුලි කරගන්නවා. ගුලි කරගෙන ගුලි ටික හදා ගන්නවා. හදාගෙන තැටියක් අරගෙන ඒක තුනී කරගන්නවා. තුනී කරගෙන අර ගත්තු සීනි ටික ඒකට දාලා ඒක නවා ගන්නවා. නවාගෙන පැණි රොටිය හදාගෙන පැත්තකින් තියා ගන්නවා. තියාගෙන චාච්චියක් ලිපේ තියලා චාච්චියේ අර පැණි රොටි ටික දෙපැත්ත දාගන්නවා. දාගෙන තම්බ ගන්නවා. තම්බගෙන මේ රසම රස පැණි රොටිය මම හදාගත්තා. ඇත්තට මාර රසට මේ පැණි රොටි එක මට ආවා. ඕගොල්ලොත් try කරලා බලන්නකෝ මේ පැණි රොටි ටී ටයිම් එකට උනත් මේක හදාගන්න පුළුවන්. කන්න නැති බබාලට උනත් මේක හදලා දෙන්න පුළුවන්. අතුරුපසක් වශයෙන් උනත් මේක කන්න පුළුවන්. ඇත්තටම මම මගේ channel එකෙන් මේ වගේ ලස්සන රෙසිපි මම අරන් එනවා. ඔයගොල්ලොත් මගේ රෙසිපි හොඳයි නම් කමෙන්ට් එකක් දාන්නත් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. මගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්නත් ඕගොල්ලෝ අමතක කරන්න එපා. ඕගොල්ලෝ මගේ වීඩියෝ නැරඹුවට ගොඩාක් ස්තුතියි. ඕගොල්ලන්ට තෙරුවන් සරණයි. ආම කියන්න 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 ඇනකි. තැන දීදී නම් අම්මට කතා